ගයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපේ 269 වෙනි භාවනා වැඩමුළුව සංඝයා වහන්සේලා ප්‍රදාන කරගෙන ඉතින් ඒක අද දෙවෙනි දවස භාවනා වැඩමුළුව පැත්තෙන් බලනකොට ඒ අනුව අද පැය අපිට වෙන් වෙලා තියෙන ධර්ම දේශනාව සඳහා දවසේ අපි ශිළු දෙනා වහන්සේලා ඒ සඳහා tempත් වෙමු සාදුකාරය පවත්වමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතං භාවිතාච භික්ඛවේ ආනාපාන සති කතං බහුලී කතාච මහප්පලා හොಂತಿ මහානි සංසාති තී අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ ආනාපාන සති සූත්‍රයේට මුල පෙරලා තියෙනවා ඊයේ දවසේ ඒකෙදී හරි අපේ චන්ද්‍රරතන ස්වාමීන් මතක් කරා ආනාපාන සති සූත්‍රයක් සරුවච්චන් වහන්සේට දේශනා කරන්න හේතු වෙච්ච පසුබිම සහ නිදානයේ පිළිබඳව සෑහෙන විස්තරයක් ඊයේ දවසේ කරන්න යෙදුණයි කියලා. ඉතින් ඒකේ සමාලෝචනයක් ගත්තොත් ඒ වෙනකොට සරුවච්චන් වහන්සේ පූර්ව බුද්ධ ශාසනය સમાપ્ત වෙලා තමන් වහන්සේ ළඟ සිව්වණක් පිරිස එකතු වෙලා ස්ථාන හැදිලා දායක પરම්පරාවල් හැදිලා මේක තහවුරු වෙන වෙලාවක්. ඉතින් හැම වෙලාවෙදීම පුදු උනන්දුවකින් ඒකට අනුග්‍රහ කරලා තියෙනවා. ඒ අනුග්‍රහ කරන වෙලාවේදී එදා ඒ කවමුදී පොය දවසේ වස්පවාරණයට කිට් වෙලා තියෙන වෙලාවේ හිටපු පිරිස බුදුරජාණන්සේ හිතින් හිත බලලා චේතෝපරියාය ඥානේ බණු සංඝයා වහන්සේලා බොහොම උනන්දුවෙන් බණ භාවනා කරනවා. ඉතින් ඒකට සාක්ෂි රාශියක් මේ සූත්‍රයේ මුල් කොටසේ ඊයේ මතක් කරපු කොටසේ සඳහන් වෙලා තියෙනවා. ඒ සංඝයා වහන්සේලාගේ අනුග්‍රහය පිණිස සාකච්ඡා අනුග්‍රහිතේ පිණිස භාවනා අනුග්‍රහිතේ පිණිස මහා ස්වාමීන් වහන්සේලා තමයි ඉදිරිපත් වෙලා තියෙන්නේ. කාශ්‍යප මහ රහතන් වහන්සේ සරිත් මොගලන් දෙනම ආනන්ද නන්ද රාහුල ආදී හොඳ 80 මහා ශ්‍රාවකයෝ යටතේ ලස්සනට සඳහන් කරලා තිනවා සමහර ස්වාමීන් වහන්සේලා පස්නමක් ළඟ තියාගෙන guided meditation වගේ මෙහෙවමින් භාවනා කරලා තියෙනවා. තව සමහරක් ස්වාමීන් වහන්සේලා 19ක් 15 නමක් 20 නමක් 39ක් ආදී වශයෙන් උපරිමයේ සඳහන් කරලා තියෙන්නේ 39යි. ඒ නිසා මේ භාවනා මධ්‍යස්ථානයේ හදනකොට අපි සැලසුම් හැදුවා අපි මේ භාවනා මධ්‍යස්ථාන හදන්නේ කී නමකටද කියලා. එතකොට මම මේ කතාව කිව්වා එදා වැඩිම පිරිසක් ලොකුම ස්වාමීන් වහන්සේ නමක් හසුරලා තියෙන්නේ 39යි. තව කෙනෙක් එතනම 29ක්, තව කෙනෙක් එතනම 15 ආදී වශයෙන් විශාල පිරිසක් ඉඳලා තියෙනවා. ඒ නිසා අපි ඉස්සල්ලාම මේ ශාලාව හැදුවේ 35 දෙනෙකුට. අදත් ඇත්තටම සංඝයා වහන්සේලා 39ක විතර සහභාගීත්වයක් තියෙන වැඩමුළුවක් තමයි මේ අපි ආමන්ත්‍රණය කරන්නේ. ඉතින් ඒකේ තියෙනවා යම් කිසි ප්‍රමාණයක කෙනෙකුට sannivedanaya කරන්න පුළුවන් උපරිමයක්. ඇමරිකාවේ ගොවි සංවිධානවල හැම ගොවි 15 දෙනෙකුටම ගොවි නියාමකයෙක් ඉන්නවා. ඒ නියාමකයා තමයි මෙයාට අවශ්‍ය කරන පොහොර, බිත්තර වී, ගොවි උපකරණ, ඒ කට්ටියගේ ආදායම් බදු, ඒ වගේම ලැබීම් ඔක්කොම සංවිධානය කරන්නේ. ඒ 15 දෙනා තමයි ඒ ප්‍රාන්තේ නියෝජනය කරන්නේ. ඊට පස්සේ ප්‍රාන්තවල නියෝජනය තමයි මධ්‍යම රජයට උදව් කරන්නේ. ඒ නිසා ඒක හැමදාම કોઈ ජනාධිපති ආවත්, કોઈ ඡන්දෙ තිබ්බත් ඒ කටයුතු හරියට යනවා. නිසා ගොවියෙකුට සෑහෙන අධිකාරී ශක්තියක් තියෙනවා රජයකට. ඒගොල්ලෝ තමයි තීන්දුව කරන්නේ අපි මොනවද වවන්නේ, කොච්චරක් ගබඩා කරනවද, කොච්චරක් එළියට දානවද, මොකක්ද මිල, සේරම තීන්දුව කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ලංකාවෙත් ඒකට තමයි ඔය එළවලු පිළිබඳව දඹුල්ලේ සමිතියක් පිහිටවලා ඒ ගොවියන් එකතු කරලා අතර ඉස්ලාම සමිතිය පිහිටෙව්වේ
පෙර දිනේ සරසවියෝනේ. ගොවියන්ගේ සමිතියක් පිහිටවලා උදව් කරා. නමුත් ඒක එච්චර ලස්සනට ශක්තිමත් උනේ නැහැ. කොඳුයට පෙළ උච්චට හැදුන්නේ නැහැ. ඒකෙන් තමයි හැබැයි ඔය අනෙකුත් ඔය මේ ගොවි නිෂ්පාදන එකතු කිරීම ගොවියන්ගේ සුභසිද්ධිය සඳහා දැන් ටික ඒ සමිති සමාගම් හැදිලා එනවා. ඉතින් මේ වගේ ඔක්කොම සැකිල්ල බුදුහාමුදුරුවෝ තමයි. බුදුජානනාංශය තමයි මේ වගේ yaadena වැඩක් අපි කරන සස්ටේනබල් කියලා. එහෙම නැත්නම් අපි කියන්නේ යාවත් කාලීනව වැඩක් ගෙනියන්න නම් ඒකේ සංවිධානයක් අවශ්‍යයි. කොඳු ඇට පෙළක්. ඉතින් ඒ ඇත්තටම සංවිධානයේ වෙච්ච දේවල් සර්වචනාංශික දැකලා ඒක ස්ථාපිත කරා. ස්ථාපිත කරේ මහා ස්වාමීන් වහන්සේලා හැදුනට පස්සේ. මහා ස්වාමීන් වහන්සේලා සුළු පිළිස් අරගෙන භාවනා උපදේශ දෙති. බුදුරජාණන්සේ තමයි ඒ ඔක්කොටම කුඩයක් ඇටේවෝ වගේ උඩට වෙලා ඉන්නේ. හැබැයි බලනවා. ඉතින් ඒ වගේම එතන ඉඳලා තියෙනවා සත්‍විස් බෝධිපාක්ෂික ධර්මවල චතුරාර්ය සත්‍ය වඩ නැත්තෝ, චතර සම්‍යක් ප්‍රධාන වීර්ය වඩ නැත්තෝ, සතර irdipaද වඩ නැත්තෝ, ඒ වගේම පංච බල වඩ නැත්තෝ, පංච ඉන්ද්‍රිය වඩ නැත්තෝ, ඒ වගේම සත්බොජ්ජංග ධර්ම වඩ නැත්තෝ, ඒ වගේම ආර්ය අෂ්ටාංගික මාර්ගය. කියන්නේ හැම මට්ටමකම ශිෂ්‍ය පිරිසක් ඉඳලා තියෙනවා. සමහර ඇත්තෝ ওই 40 කර්මස්ථානවල මෛත්‍රී භාවනා වඩන අය. සමහරු කරුණා භාවනා. එහෙම නැත්නම් ඒ දස අසුබ, දස කසින, අනුස්සති 6 ඒ විදිහට 40ම වඩන පිරිස ඉඳලා තියෙනවා මේකේ. කියන්නේ 40කට වැඩි ඉඳලා තියෙනවා. ඉතින් ඒ වගේ විවිධ පැති වලින් හැකියාවන් මතු කරගෙන දැන් ඔක්කොම ඉදිරිය බලන වෙලාවක්. ඉතින් මේ ඉදිරිය බලන වෙලාවල් වල මාර සංයුත්තේ විශේෂයෙන් කියවලා බැලුවොත් පේනවා. එහෙම ගොනු වෙච්ච වෙලාවේ මාරය ඇවිල්ලා নানা ප්‍රකාර විලෝපන කරනවා. භූමිකම්පා ඇති කරනවා, හරකෙක් විදිහට එනවා, ගොවියෙක් විදිහට එනවා, নানা විදිහවලට ඇවිල්ලා මේ සංඝයා විචක්ඛුකරණය කරනවා. ඉතින් විචක්ඛුකරණය කරනකොට ඒ සංඝයා කලබල වෙනවා. මේ බුදුරජාණන්සේ බණ කියද්දි මේ කඩාගෙන වදිනවා. එතකොට දඟලනකොට සංඝයා වහන්සේලාට මතක් කරනවා භික්ෂුන් ඕක ගැන කලබල වෙන්න එපා. ඔය ආසවල ඇවිල්ලා තියෙන්නේ කියලා. ඉතින් ඒ තරම් බුදුරජාණන් වහන්සේට ඒවා ඍජු නිදර්ශන පෙන්නමින් කටයුතු කරන්න සිද්ධ වෙනවා. මේ වෙලාවේ එහෙම එකක් වෙලා නැහැ. හරියට ප්‍රයෝගවත් උනේ නැත්තම් ওই වගේ කෙනෙක් ඇවිල්ලා මාරේ ඇවිල්ලා මේ කරදර කරනවා. බුදුරජාණන් වහන්සේ කල්පනා කරා දැන් අද වස්පවාරණේ මේ වස්පවාරණයට පස්සේ දැන් මේ සංඝයාගේ හිත චාරිකාවට පෙළඹෙනවා. සර්වචනාංශෙත් එක්ක මාස 6 මාස 8 මාස 9 ආය වස්වසන කම්ම චාරිකාව. ඒ වුණාට විශාල පිරිසක් හරි කැමැති සර්වචනාංශෙත් එක්ක චාරිකාවේ යන්න. එහෙම නැත්නම් කලාතුරකින් වෙලාවල් වල සර්වචනාංශේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේට පවර්ලා තියෙනවා. ඉතින් ඒ වගේ දෙයක් දැන් කෙරුවොත් මේ සංඝයාගේ හිත අන්‍ය විහිිත වෙනවා. විවිධ මාත්‍රකාවලට යනවා. ඒක නිසා බුදුජානනාංශය ප්‍රකාශ කරනවා මේ ශරීරේ වස්පවාරණේ මාසකින් කල් දානවා කියලා. එහෙම කරන්න පුළුවන් జగතෙක් නෑ මේ ශාසනයේ. ඒ జగත තමයි මේ කතා කරන්නේ. බුදුජානනාංශය තමයි කතා කරන්නේ. මාසයක් පසර දානවා කියනකොටම සංඝයා දැනගන්නවා මේක බුදුරජාණන් වහන්සේ අපිට කරන අනුග්‍රහයක්. ඉතින් එතකොට මේ මාසයක් දන් දීපු දායකයන්ට පණිවිඩයක් යනවා. අපේ සංඝයා වහන්සේලා මේ ශරීරේ සවැත්නුර ජේතවනාරාමේ මගහරින්නේ නැහැ. පිට යන්නේ දාන සංවිධානය කරන්නේ. මේ සංඝයා අතර වගේම ගිහියන් අතරත් කසුකුසුවක් යනවා. ඇයි මේ බුදුජාන් වහන්සේ මේ හැලහොල්මනක් දෙන්නේ නැතුව ගත්ත හැල්ම එහෙම ගෙනියන්න හදාන්නේ. ඉතින් මිනිස්සු හිතා ගන්නවා මෙහෙම බුදුරජාන් වහන්සේ එහෙම අනුග්‍රහ කරනවා නම් මේ පිරිසගේ සුවිශේෂ ගුණ ඇති කියලා. ඉතින් හැම කෙනාම උනන්දු වෙනවා. ඉතින් එහෙම කටයුතු කරලා හැම කර්මස්ථානයක්ම කරන හැම මට්ටමටම භාවනා කරපු අය ඉන්න හොඳම කර්මස්ථානාචාර්යවරු නැත්නම් මහා රහතන් වහන්සේලා 80 මහා ශ්‍රාවකයන් කටයුතු කරන වෙලාවේ බුදුරජාණන්සේ කල්පනා කරන දැන් මේ ඔක්කොටම හරියන කෝකටත් අයිලයක් කියන්න එපායි දැන්. භාවනාව කැඩෙන්නේ නැහැ, චාරිකාවේ යන්නේ නැහැ. අන්න එතනදී තමයි සරුවචනන්සේ සඳහන් කරන්නේ මෙවැනි පිරිසක මෙවැනි විවිධ භාවනා කරන අය අතර ආනාපාන සතිය වැඩුවොත් ඒ සියල්ලටම කරන භාවනාවේ දියුණුවක් එහෙම නැත්නම් තල්ලුවක් හම්බ වෙනවායි කියලා.
ඉතින් ඒ අනුව තමයි බුදුජානන්සේ සඳහන් කරනවා යම් කෙනෙක් ආනාපාන සතිය වඩනවා නම් ඒ අනුව ඒ කෙනාට සතර සතිපට්ඨානෙට අත්පොත් තියන්න පුළුවන්, පුරන්න පුළුවන්, වැඩේට යෙදෙන්න පුළුවන්. ඒ අනුව ආනාපානෙන් සතර සතිපට්ඨානෙ වැඩුවා නම් ඊට පස්සේ යාට සතර ඊර්තිපාද සතර සම්‍යක් ප්‍රදාන් වීර්ය පංච බල පච්ච බොංචංග වඩන්න ඕනේ. පංච ඉන්ද්‍රිය බල වඩන්න ඕනේ. කෙලින්ම යාගේ හිත සබ්බොංජංග වලට යනවා. බොජ්ජංග 7ට යනවා. ඒකෙන් කෙලින්ම යනවා ආර්ය අෂ්ටාංග මාර්ගයට කියලා මේකේ අර කූඩැල්ල යන ගමන වගේ මෙතනින් අල්ලපුවාම එහා පැත්තෙන් තියන්න පුළුවන් ගමනක් විස්තර කරනවා. ඒ කියන්නේ ආනාපානයේ තියෙන මේ සුවිශේෂ ගුණයක් අනික් කරන හැම කර්මස්ථානිකම එක යන්න ඕනේ අනුපිළිවෙලින්. මේකේ ඉදිරියට යන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඒතකොට විඥා විමුක්තියට යා ගන්න පුළුවන් කියලා ඊට පස්සේ බුදුජාන් වහන්සේම කත්තු කම්මිතා ප්‍රශ්නයක් නගනවා. මහණනි මේ තරම් වගේ පිරිසකට මේ තරම් ආනිසංස ලැබෙන්න තියෙන මේ ආනාපාන සතිය කෙසේ වැඩුවොත්ද කෙසේ බහුලීගත කෙරුවොත්ද ඔය බුදුහාමුදුරෝ දකින ආනිසංස ටික ලබා ගන්න පුළුවන් වෙන්නේ කියලා. ඒක තමයි අද දවසේ පාත්‍රිකා පාඨයට ගත්තේ කතම් භාවිතාච බික්කවේ ආනාපාන සති කතම් බහුලීකතාච මහප්පලා හෝති මහානිසංසා. ඒ බලාපොරොත්තු වෙන මහත්ඵල මහානිසංස ලබා ගන්න ආනාපාන සතිය කෙසේ වඩන්න ඕනද කෙසේ බහුලීගත කරන්න ඕනද කියලා. ඉතින් මේ වගේ මේ දැන් සරුවචනාංශයේ මේ ඇති වෙලා තියෙන මේ தত্ত্বය වගේ එකක් තමයි ඔය යෝගාශ්‍රම සංස්ථා පටන් ගන්නකොට අපේ ලොකු ස්වාමීන් වහන්සේට ඇති වෙලා තියෙන්නේ. දැන් කට්ටිය එකතු වෙලා කුටි සේනාසන හදනවා. ඒ දවස්වල අමාරුවෙන් හදලා තියෙන්නේ. ඊට පස්සේ පත්තර වල දැනුම් දීලා තරුණ පිරිස් පැවිදි කර ගන්නවා. ඉතින් එතකොට ලොකු ස්වාමීන් වහන්සේ අපේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ ගිහිල්ලා තියෙනවා ඒකට තිබුණු අරණ්‍ය සේනාසන වලට. උපදේශ ලබා ගන්න. ඉතින් ඒ අරණ්‍ය සේනාසන වල හිටපු එවකට හිටපු ලොකු ස්වාමීන් වහන්සේලාගෙන් තමයි ආදර්ශයක් ගන්න තියෙන්නේ. එහෙම නැත්නම් පණිවිඩයක් පයින්ඩයක් ගන්න තියෙන්නේ. ගිහිල්ලා කියලා තියෙනවා මෙන්න මෙහෙම අදහසක් තියෙනවා. පණ්ඩිත ස්වාමීන් වහන්සේට පිරිවෙන් අධ්‍යාපනය පිළිබඳව හොඳ පරිචයක් තියෙනවා, දක්ෂකමක් තියෙනවා. ලොකු ස්වාමීන් වහන්සේට එතකොට අවුරුදු 10ක 15ක විතර භාවනා කළ අර්ථයක් තියෙනවා. ඉතින් ඒකේ පණ්ඩිත ස්වාමීන් සුවිශේෂී ලක්ෂණය තමයි ලොකු ස්වාමීන් ඉස්සරහින් තියා ගන්නවා. දෙන්නම මාතර. ලොකු ස්වාමීන් ඇත්තටම වැඩිමල්. තියලා මොනම දෙයකටවත් පණ්ඩිත ස්වාමීන් පරිපාලන ශක්තිය පාවිච්චි කරේ නැහැ. ලොකු ස්වාමීන් කියන දේ තමයි අහන්නේ. ඉස්සර කරගෙන තමයි යන්නේ. ගියාට ගිහිල්ලා ඒ වගේ ඒවකට තිබුණ අරණි සේනාසන දෙක තුනක් තිබිලා තියෙනවා. ගිහිල්ලා කතා කරනකොට ඒ ස්වාමීන් කියනවා ඊලන්දාරි පැවිදි කරගෙන ওই කට්ටියට ගුටි කණ්ඩ වෙන්නේ. පුළුවන් නම් අවුරුදු 16 17 කොළු කාලේ ඉඳලා මේ මහානකම පුරුදු වෙන්න ඕනේ. වැඩි හිටියෝ කරන්න බෑ. ඒකට මේ කියන්නේ මේක එපා. මේක නැත්තම් බොහොම අනුකම්පාවෙන් එපා කියලා තියෙනවා. ඉතින් එතකොට දෙන්නම පස්ස ගහනවා. පස්ස ගන්නකොට අපේ ලොකු ස්වාමීන් මතක් කරාලු අපිට එහෙම අපි කරනකොට යම් බාධාවක් ඇති වුණොත් අපි ඒකෙන් පාඩමක් ඉගෙනගෙන අපි ඉදිරියට යනවා. ඒ කියන්නේ ලංකාවට මේ තියෙන මලකට කාපු ක්‍රමය අතහැරලා අලුත් ක්‍රමයක් හදන්න අපිට වැරදුනාට කමක් නැහැ කියලා. ඉතින් එතකොට මේ ලොකු ස්වාමීන් වහන්සේලා කිව්වලු ඉතින් එහෙමනම් ප්‍රශ්නයක් නැහැ කියලා. ඊට පස්සේ තමයි ඔය දේවගොඩට ගිහිල්ලා පැවිදි කරවලා ඒ දේවගොඩ ස්ථාන අමු කටුමැටි ගෙවල්. ඒකට බොහොම සද්ධාවෙන් අපේ සංඝයා වහන්සේලා තියානදලා තියෙනවා සෑහෙන තරුණ පිරිස්. ඉතින් එහෙම කරගෙන මේව සම්ප්‍රදායක් නැහැ නේද? එතකොට ඉඳලා මේ හදපු කට්ටිය මම වැරදිලා තියෙනවා නම් මං හිතනවා මේ පැරණිමයිත් එක තරහ වෙන්න එපා කියලා තියෙනවා. දැන් මෙච්චර හදපු එකේ අපේ ගෙදරට දානෙට වඩින්න ඕනේ කියලා. අපේ ගෙදර බනට වඩින්න ඕනේ කියලා ලොකු සාංශ කියලා තියෙනවා බෑ. ඉතින් එතකොට ආරෝහක් පටන් ගන්න තියෙනවා. මේ දායක සභාව සහ ලොකු සාංශලා අතර දැන් සංඝයා දන්නේ නැහැ මෙහෙම කතාවක්. ඒසෙ ලොකු සාංශ කියලා තියෙනවා අපි වහාම මේගොල්ලෝ අයින් කරනවා. යන්න තැනක් නැහැ. එතකොට කැලණිකං ගායින් හිටපොයි සෙනවිරත්න කියන මහත්තයා ඒ ඉඩම පූජා කරලා තියෙනවා. පූජා කරුවාට පස්සේ ඒ මහත්තයා නොබෝ කලකින් හදිසි අනතුරකින් නැති වෙලා තියෙනවා. ඒතර පවුලේ සේරම කිව්වලු මේ වගේ වැඩවලට අත දැම්මොත් ඕක තමයි වෙන්නේ. ඕකට කිසිසේත්ම සහයෝගය දක්වන්න එපයි කියලා. ඊට පස්සේ
දේවකොඩින් ලොකු සාංශගේ පන්සලට අඬ ගහන ගිහිල්ලා ඒ කටයුතු කරනකොට පණ්ඩිත සාංශ කොළුවේ කැලණිකංග ආයන්නේ පූජා කරපු ඉඩමේ නමින් අපි කල්යාණ ශ්‍රී යෝගාශ්‍රම සංස්ථාව කියලා නම තියමු කියලා. ඒතර ඇත්තට පූජා කරපු මහත්ය නැති වෙලා. මෙහෙම තමයි පටන් අරන් තියෙන්නේ. එහෙන් පටන් අරගත්තට පස්සේ තමයි නිස්සාරණවනේ පටන් ගත්තේ. නිසන්වණිත් ඇඩ්වර්ටයිස්මන්ට් දාලා ගත්තට පස්සේ සෑහෙන බයක් තිබිලා තියෙනවා මේ තරුණ පිරිස් පැවිදි වෙලා. ඒක නිසා ලොකු සාංශිකව මම ඒ වෙලාවේ පොඩි යටත් වීමක් වුණා. මට මේ තරුණ පිරිස් පැවිදි කරපු නිසා දවසට දෙවේලක් වැළඳුවාට කමක් නැහැ කියන අපි ව්‍යවස්ථාව තියාගත්තා. ලොකු සාංශයට ඕනුනේ තනි වේල. දැන් නිසන්වණේ එහෙම කරලා 64 පටන් ගත්ත එකේ මං එනකොට 88 89 ඇවිල්ලා පැවිදුණාට පස්සේ ලොකු සාංශ විශාල ආශාවක් තිබුණා තනි වේල කරන්න. ඒක ලොකු සාංශ හරි වයසයි. කේමනන්ද සාංශයට තනි වේල තියා දෙවේල වෙනදුවත් බඩ දනවා. පුදුමාකාර සාකච්ඡා තෝගයක් තිබ්බා. අපි මේ සංඝයාගේ කැමැත්ත ගනිමු දෙවේල වෙනුවට තනි වේල ගන්න. ඥානන්ද සාංශේ ලොකු සාංශික පැත්ත ගත්තා. කේමනන්ද සාංශ කිව්වා මම විරුද්ධ වෙන්නේ නැහැ. හැබැයි මට පුළුවන් තාක්කල් කරනවා. යම් වෙලාවක මට බැරි නම් මං යනවා යන්නේ. ඒක ලොකු සාංශික පැත්ත ගත්තත් ලොකු සාංශලා තව දෙනමක් විතර හිටියා. අපිට මේකේ තේරුමක් නැහැ. අපි පොඩි පැවිදි වෙච්ච අලුතනේ අවුරුද්දක් අපි උත්සාහ කරා තනි වේල වළඳලා දවසට පැය 10ක් භාවනා කරලා ඉලක්කම් ලකුණු කරලා පැය කොච්චරක් වාඩි වෙනවද පැය කොච්චරක් සක්මන් කරනවද කියලා ඔය පුංචි පාලවන ශාලාවේ සක්මන් මළු හදලා නිසන්වනේත් ඔය පුනරුදයක් ඇතිකරන්න උත්සාහ කරා. ඒවට අපිට ආදර්ශ තියෙනවා. නමුත් සාර්ථක වුණේ නැහැ. දැන් ඒ අතරමැද තමයි ලොකු ස්වාමීන් වහන්සේ අවුරුදු 80 සම්පූර්ණ වෙනකොට ඔය තනි වේලට කතාව ඉස්සල්ලා ලොකු ස්වාමීන් වහන්සේට බයක් හවෝ සැකයක් ඇති වෙලා තියෙනවා මේ අවසාන අවුරුද්ද කියලා. ඊට පස්සේ කට්ටියට කතා කරලා කියලා තියෙනවා මේක පොඩ්ඩක් මට කමටහන් නම් පිරිසුදුයි. හැබැයි මට මෙහෙම දේශනා කරන්නවක පිළිවෙලට කරන්න බෑ. මම දේශනා ටිකක් කරන්නම්. මේ ඉන්න කට්ටියක ලියා කරගන්නයි කියලා. ඉතින් ඥානන්ද ස්වාමීන්සලෙම ගල්උඩ තියාගෙන තමයි යෝග ලියලා සත්‍යවිසුද්ධි සහ විදර්ශනා ඥාන කියන පොත හෙළි දැක්වේ. ඒක තමයි ලොකු සාන්තිකේ තේමා ගීතේ. මේ ගත්ත අත්දැකීමෙන් සියල්ලටම හරියන භාවනා ක්‍රමයේ ආනාපාන සතිය. ගත්තේ කොහෙන්ද? මේ ආනාපාන සති සූත්‍රේ. ඊට පස්සේ ලොකු සාංශේ යෝගාශ්‍රම සංස්ථාවේ ප්‍රධානාචාර්ය සහ උපාධ්‍යයන් වහන්සේ වශයෙන් මෙහෙන් ලිව්වා සම 40 කර්මස්ථානම තියෙන පොතක්. ඒක තැන්ටක් තියෙනවා. නමුත් ලොකු සාංශේ උත්සාහ කරා පුළුවන් තරම් මේකට හරියන එක උත්තරේ සරල උත්තරේ එහෙම නැත්නම් ඍජු උත්තරේ ආනාපාන කියන එක කියන්නේ. ඒක පිටතැන් වල ඉච්චර පරිශීලනය කිරුවේ නෑ. අපිත් එක කරා. අපි ඒ දවස්වල භාවනා ඉගෙන ගන්න කාලේ ඇත්තටම ඉන්දිසලා ගොඩක් භාවනා කරලා තිබුණ අවුරුදු 7-8ක් ගිහියෙක් වශයෙන්. නමුත් මේ ආනාපානයත් සතියත් කියන දෙක ලොකු සාංශි ඉස්සරහින් තිබ්බා. ඒකට ලොකු සාංශිකේ දේශනා දැන්නක් තියෙනවා. අපි සමහරක් අරසා කරලා තියෙනවා. ඒකෙදි බුදුරජාණන් වහන්සේ ඒ දේශනා කරපු දේවල් අපේ ලොකු සාංශි කියනවා ආනාපාන සතිය පිළිබඳව යම් තැනකදී සරුවචන් වහන්සේ මුලපිරුවණං යම් තැනකදී කමඨහන දුන්නා නම් ඒකට අනිවාර්යයෙන්ම ශුද්ධ පරිසරය සහ මහා පරිසරය කියන මයික්‍රෝ ක්ලයිමේට් and මැක්‍රෝ ක්ලයිමේට් කියන එක අනිවාර්යයෙන්ම සඳහන් කරා. මැක්‍රෝ ක්ලයිමේට් එක වශයෙන් දුන්නේ අරඤ්‍යගතෝ වා රුක්ක මූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා. මේක සඳහා ඒ ශල්‍යාගාරයක්ම ඕනේ නැත්නම් මේ ඔපරේෂන් එක කරන්න බෑ. මේක කුස්සියකවත් කක්කුස්සියකවත් කරන්න බෑ. ඒකට ඒ ශල්‍යාගාරය. ඒ ශල්‍යාගාරය තමයි අරඤ්‍යගත කියන්නේ. ශූන්‍යාගාර කියන්නේ රුක්ක මූලගත කියන්නේ. ඉතින් ඒකට හදපුවා තමයි මේ තියෙන අරණ්‍ය සේනාසන යෝගාසන සංස්ථාය ගොඩක් හිතේ ඒවට තමයි උනන්දු කෙරුවේ. ඒ වගේම ශුද්ධ පරිසරයේ වශයෙන් ඉඳගෙනමයි. හිටගෙනත් නෙවෙයි, ඇවිදිමුනුත් නෙවෙයි, නිදාගෙනත් නෙවෙයි. නිසා අරඤ්‍යගතෝ වා රුක්ක මූලගතෝ වා ශුන්‍යාගාරගතෝ වා නිශීදති පල්ලංකං ආභුජිත්වා පරිමුඛං සතින් උපට්ඨපෙත්වා සෝ සතෝ අස සති සතෝ පස්ස සති. දැන් මේක තමයි සරුවචනාංශේ මහණික් කෙසේ වඩන ලද කෙසේ භාවිතා කරන ලද ආනාපානද ওই විදිහට කෙලින්ම සතර සතිපට්ඨානෙට ගිහිල්ලා සත්‍ය බොජ්ජංග වලට ගිහිල්ලා කෙලින්ම විචායෝති චේතෝවිති ලබන්නේ කියලා මේ වාක්‍ය නැවත බුදුදහමේ මෙතෙන්දි සඳහන් කරනවා.
ආනාපාන සති සූත්‍රයේ මේක සඳහන් කරනවා. ඉතින් අපි ඉපදෙන කාලේ වෙනකොට පරිසද්ද බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 2500 ඉඳලා 2600 දක්වා කාලය ඇතුළත තමයි අපේ මේ ලෝකෙට පැමිණීම සිද්ධ වුණේ. ඒ වෙලාවේදී මෙව්ව කරන්න බෑයි කියලා අරණ්‍යගත වෙන්න බෑ, රුක්ක මූලගත වෙන්න බෑ, ශූන්‍යාකාරගත වෙන්න බෑ, අපිට වාඩි වෙලා ඉන්න බෑ කියලා භාවනා කිරීම ලෝකෙන් අයින් වෙලා තිබ්බා. මේ බුදුජානනාංශයේ දීපු මේ රෙකම දාරුව වැරදියට තේරුම් අරගෙන මේක අරණ්‍යගත අයට විතරමයි, මේක ශූන්‍යාකාරගත රුක්ක මූලගත අයට විතරමයි අනිවාර්යයෙන්ම වාඩි වෙලා භාවනා කරන්න ඕන. භාවනා කියන්නේ වාඩි වෙනවා කියන්නේ. ඉතින් මම මේ ගිහිව ඉන්න වෙලාවේ ඒ නුවරදී හිටියා, මට මතක නැහැ මේ මහත්තයාගේ නම. එයා ඇවිල්ලා ලංකාවේ එවකට තිබුණු භාවනා පිළිබඳ සමීක්ෂණයක් කරා. එතකොට මං අහගෙන ධම්මික හාමුදුරුවෝ අහනවා මේ දැන් කාලෙත් පැවිදි වෙන්න ඉන්න කට්ටිය ඉන්නවද? මේ ඉන්න සංඝයා විතරමද? ඉතින් අලුතෙන් පැවිදි නැහැ ඉන්නවද කියලා. ඒකෝ ධම්මික හාමුදුරුවෝ මේ මනුස්සයත් පැවිදි වෙන්න ඉන්නේ. මෙයා සුවිශේෂයි. මෙයා දැනට කෙලින්ම ත්‍රිපිටකය කියවනවා. අපේ සංඝයා වහන්සේලා ත්‍රිපිටකය කියවන්නේ නැහනේ. ඒ දවස්වල තිබුණේම නැහැ. ඔය කියවන්නේ අටුවාව හරි සංග්‍රහ ග්‍රන්ථයක් හරි එහෙම නැත්නම් මේ දාන කතා සීල කතා තමයි. ඒ වගේ නම් ත්‍රිපිටකේ තියෙනවා තමයි. අපිට වෙනම පොත් ලියලා දීලා තියෙන ඒවා කරන්නේ. ප්‍රාතිමෝක්ෂ සංග්‍රහය අනම්මනම් මිසක්ක කියවන්නේ නැහැ කියලා. මට ධම්මික හාමුදුරුවෝ මොකුත් එපා. උඹට ඒව මොනවාක්වත් වැඩක් නෑ. උඹට බණ කියන්නත් නෑ. උඹට සම්පදා වෙන්නත් නෑ. කෙලින්ම මජ්ක්‍ධිම නිකාය ගන්න කියවන්නේ කියලා. පස්සේ මම දැක්කා ඒ සුද්ධා පොත මුද්‍රණය කරලා තිබුණා 2500 ඉඳලා බුද්ධ ජයන්තියේ ඉඳලා 2550 වෙන අවුරුදු 50 ඇතුළත ලංකාවේ විපස්සනාවේ ප්‍රගතිය කරුණු 5කට සම්පින්නණය කරලා තිබුණා. එයා කියලා තිබුණා මගේ සමීක්ෂණය කරනකොට ලංකාව පුරාම පැතිලා තිබුණ මතයක් තමයි සියලු දෙනාම අරණ්‍යගත වෙන්න ඕනේ කියලා. සියලු දෙනාම පැවිදි වෙන්න ඕනයි කියලා. සියලු දෙනාම ත්‍රිපිටකේ සම්පූර්ණයෙන් දැනගෙන තියෙන්න ඕනේ කියලා. සියලු දෙනාම විනය 100%ක්ව සම්පූර්ණ වෙන්න ඕනේ කියලා. ඒ වුණත් කරන්න පුළුවන් සමතේ විතරයි කියලා. ඒක තමයි එදා පැවතිච්ච හරස්කඩ. එයා අවුරුදු 50ක සමීක්ෂණයෙන් පස්සේ හෙලි කරා අද වෙනකොට ඔය කියන්නේ 2556 නේ. 56න් පස්සේ තව අවුරුදු 50කට පස්සේ 2000 ගාන වෙනකොට එයා පොතපත් බන්ධනය කරලා තියෙනවා. දැන් භාවනා මධ්‍යස්ථාන කියලා જાතියක් හැදිලා තිනවා. ඒකේ දවස් 7 භාවනා කරනවා. ගිහියන්නත් යන්න පුළුවන්. ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වෙම යනවා. පැවිදි භාවනා කරන්නේම නැහැ. එච්චරයි කියන්නේ. ඒ කිසිම තැනක භික්ෂුන් වහන්සේ නමක් උම්මලකට මාළුවකට උම්මලකට හොයන තරංගත් නැහැ. කරන්නේ නැහැ. ඒක නිසා දැන් ඒක අනිත් පැත්ත ගිහිල්ලා අරඤ්‍ය ගතිය වෙනුවට භාවනා මධ්‍යස්ථාන කියලා જાතියක් හදලා තියෙනවා. ඒකෙදී පැවිදි වෙච්ච නැති අයට අවස්ථාවක් දීලා තියෙනවා. මේක අපි බුරුමෙන් ඉගෙන ගත්ත පාඩමක්. ඊට පස්සේ ඒ අයට ත්‍රිපිටකය දැනීම අවශ්‍ය නැහැයි කියලාම කියනවා. ඒක නිසා නෝනේ පැහැදිලිවම කියලා තිබුණා පොත් කියවන්න යන්න එපා, පුස්තකාලයක් තියන්නත් එපා. දැන් නම් හොඳ පුස්තකාලයක් තියෙනවා. හොඳ දන්න ගුරුවරයෙක් ඉන්නවනම් ගුරුවරයෙක් කියලා දෙයි. අනිත් එක මේ විනය පිළිබඳ අංග සම්පූර්ණ භාවයක් තියෙන එක අද යෝගාශ්‍රම සංස්ථාට අයිල තියෙන බරපතල පිළිලයක්. ඔය විනය ගැන කතා කරන එක්කෙනෙකුටවත් විනය නැහැ. ඒකල්ල කියනවා මේක භාවනා කරනවා මෙහෙම තියෙන්න ඕනේ මෙහෙම තියෙන්න ඕනේ කියලා කෙරෙන්නේ නැති තොවිලෙට කෙරෙන්නේ නැති කංකාරියට කෝඳුරු තෙල් කල 7යි 7යි කතා කරනවා. මට උගන්වනකොට භාවනාව කරනකොට මම පන්සිල් නෙවෙයි දන්න සිල්පද සේරම කඩලා තිබුණා. ගණන් කරලා කඩලා තියෙනවා. දන්නේ 10යි 10 කැඩුවා. දැන් වගේ 227ක් දන්නවනේ 227ම කඩනවා. මොනක්වත් උනේ නෑ මට. මොන හෙනයක්වත් නෑ. මට කිව්වා ඔය කෝක තියේදී සතිය වඩන්න පුළුවන්. හැබැයි සතිය වඩන්න පටන් ගත්තට පස්සේ උඹට ඇතුලෙන් විනේ එනවා. උඹට ශික්ෂාපද එනවා. ඒවා සීලබ්බත පරාමාස නෙවෙයි. මේ භාවනාවට අවශ්‍ය කරන සීලේ. ඒ නිසා මේ සීලය පිළිබඳව තව කෙනෙක් එන්න එපා නීති දාන්න. Taman කැමති නම් ආනාපාන සතිය වඩන්න ඒව අවශ්‍ය නැහැ. ආනාපාන සතිය කියන්නේ මේ ගන්න හුස්මට සිහිය පිටවන එකට කොහොමදත් හුස්ම ගන්නවනේ. ඔය සිහිය පිටවන්න ආයේ වෙනම විභාගයක් පාස් වෙන්න ඕනේ නෑනේ.
විශේෂඥ වෛද්‍යවරු විශේෂඥවරු අවශ්‍ය නැහැනේ. කරලා බලන්න පුළුවන්. එදා කරන්නේ නැති කට්ටියක් මේ නීති දාන්න ගත්තා. ඒ නිසා අරඤ්‍යගත වෙන්න ඕනෙමත් නැහැ. ශූන්‍යාගාර නෙවෙයි. ගිහිය වුණත් ප්‍රශ්නයක් නැහැ. විනය පිළිබඳව ඉස්සරහට මම විනයගරුක වෙන්නම්. නැත්නම් අදි විනයට යන්නම් කියන අදිෂ්ඨානෙන් ඕනම කෙනෙකුට මේක වඩන්න පුළුවන්. මේ ත්‍රිපිටකය පිළිබඳ කටපාඩම් කරලා ත්‍රිපිටක ධාරී වෙන්න ඕන කමක් නැහැ. ඇත්තටම එහෙම වුණා නම් ඒක පාඩුයි. දැන් බුරුමේ ඉන්නවා ඒ වගේ ත්‍රිපිටක ධාරී 5 නමක්ම. මං ඉන්න කාලේ දෙනමක් අපවත් වුණා. ආයෙ තව දෙනමක් විභාගේ පාස් කරා. ඒක කලාතුරකින් වෙන එකක්. ඒගොල්ලන්ගේ කලාතුරකින් කෙනෙක් තමයි භාවනාවට උපදෙස් දෙන්නේ. ඒගොල්ලෝ ගාව ඉන්න ශිෂ්‍ය පිරිසත් දිගටම එක එක කොටස් කටපාඩම් කරලා කරගෙන යනවා මිසක්කා භාවනා කරන්නේ නැහැ. ඒ නිසා අපේ ධම්මනිසන්ති ස්වාමීන් වහන්සේ ගල්දුවේ පඬිතු ස්වාමීන් විරුද්ධව නඩුවක් දාන්න නීතිඥයෝ හමු වුණා. මේ භාවනා කරලා නෑ යෝගාශ්‍රම සංස්ථාවේ සංඝයා වහන්සේලා පොත් කියවි යුතුයි කියලා කියනවනම් ඒක ශාසන විරෝධී. මම ඒකට නඩු දානවා. මේ පොත් කියවන කිසි කෙනෙක් භාවනාවට ඇවිල්ලා නැහැ කියලා. අනේ අපේ ලොකු සාංශලා කේවනන්ද සාංශලා වලක්කලා තමයි නතර කරේ. ඒ තරහකට නෙවෙයි. ඒ පොතට ගිය කට්ටිය බොහොම කලාතුරකින් තමයි ගොඩ එන්නේ. එහෙම නැත්නම් ආනපන සතියට නැත්නම් සතියට. ඉතින් ඒ නිසා ත්‍රිපිටක කතාවත් අයින් වුණා. ඊට පස්සේ තිබුණ බලපත්‍රම දේ තමයි කරනවා නම් සමතේ විතරයි කියලා. ඒක අපේ ලොකු සාංශේ පොතක් සම්පාදනය කරලා තිනවා විපස්සනා පරපුර කියලා. ඒකේ තියෙන ලංකාවේ තියෙන සේරම පුස්කොළ පොත් අරගෙන කලුපිරි මැදලා දන්න ක්‍රමයට කියවලා බලලා තියෙනවා. කිසිම තැනක අයන්නේ ඉඳලා අක්ඛන්නට යන්නකම් භාවනා ක්‍රමයක් ලංකාවේ නැහැ. තියෙනේ වගේ තියෙනවා සමහර විටක බුද්ධානුස්සති භාවනාව උපචාර සමාධියට විතරක් යනකම්. කසින භාවනා කරන හැටි තියෙනවා. කරපුවාම මොකද්ද වෙන්නේ කියලා කවුරුත් නැහැ. ඉතින් ඒ නිසා ලොකු සාංශේ මේ ගැන හරි අපේක්ෂාවෙන් එතකොට තිබුණේ ඔච්චරයි. ඒක කලුපිටි මැද වැඩි ඉන්නකොට තමයි ওই බුද්ධ ජයන්ති කාලේ ඇවිල්ලිවලා කොතලාල මහත්තයා බුරුම රටට ආරාධනාවක් කරා. බුරුමෙන් ස්වාමීන් වහන්සේලා ගෙන්නලා මත්තේ කොට කෙරුවේ. එතකොට කඳුවඩ නෙවෙයි. ඒ හිටපු සුජාත හාමුදුරන්ගෙන් ඉස්සෙල්ලාම කමටහන් අරගෙන කේමනන්ද ස්වාමීන් කරලා තියෙනවා. දේවානන්ද ස්වාමීන් කරලා තියෙනවා. පණ්ඩිත ස්වාමීන් කරලා තියෙනවා. කරනකොට ලොකු ස්වාමීන්ට විතරක් කියලා තියෙනවා මේ ස්වාමීන් වහන්සේට නම් කෙනෙකුට උපදෙස් දෙන්න පුළුවන් කියලා. පණ්ඩිත මහසිසාරණම හම්බෙලත් නැහැ. සීවලි ස්වාමීන් තමයි ගොඩක් අපිට සම්බන්ධ වෙලා තියෙන්නේ. ලොකු ස්වාමීන් වහන්සේ ඊට පස්සේ මේ සමත විදර්ශනා භාවනා මාර්ගික මුළු ලෝකෙටම එක පොතයි තියෙන්නේ. මොකද සමත කරන කට්ටිය විපස්සනාට විරුද්ධයි, විපස්සනා කරන කට්ටිය සමතට විරුද්ධයි. මේ තියෙන පොතක් මේ දවස්වල එක නැවත මුද්‍රණයට යන්න හදනවා. මම ගිහි කාලේ මමත් පොත් ටිකක් මුද්‍රණය කරා. ලොකු සාංශ මේ දෙකම කරන්න පුළුවන් කියන එක මම විශාල විප්ලව. යම් හේයකින් සමතේ විතරයි කියවනම් මම කවදාවත් පැවිදි වෙන්නේ නැහැ. මම හරියට දැකලා තියෙනවා සමතේ කරන්න කියලා මොලේ නරක වෙච්ච කට්ටිය. ඒකි මේ මාන්නේ වඩනවා, සක්කාය දිට්ඨිය වඩනවා, සමතෙත් එක්ක වැඩි යුතුයම නෑ. ඒක හදාගෙන යන්න පුළුවන්. ඒ සෑහෙන ප්‍රමාණයක් තායිලන්තයකට උත්සාහ කරලා තියෙනවා. බුරුමේ නෑ. බුරුමේ තියෙන භාවනා ක්‍රම ඒගොල්ලෝ ලස්සනට පැහැදිලි කරලා විපස්සනා උගන්වනවා. සමත ක්‍රම තියෙනවා. ඒකක්වත් කැපී පෙනුනේ නෑ අපේ යුගයේ. ගෝයන්කා සිස්ටම් එකයි මහසි සිස්ටම් එකයි ඒ සිස්ටම් දෙකම තනිකර සුද්ධ විපස්සනා වෙන්නේ. ඒක නැගලා ගියා. ඒ අම්මු සම්ප්‍රදාන කුල රටක්. ඒකේ ගිහි භාවනාවත් පටන් ගත්තා. භාවනා මධ්‍යස්ථානත් පටන් ගත්තා. දවස් 7 භාවනාවත් පටන් ගත්තා. ඒක තමයි ලංකාවට ආවේ. එනකොට ලංකාවේ හිටිය පප්පලා පුදුම තාලෙට මේක විවේචනය කරා. මේ පොත් ටික දැන් අච්චු ගහලා තියෙනවා. ජාත්‍යන්තර සමාගම් වලට කිව්වා අපි මෙච්චර උගත් අය අපිත් පැවිදිකම් කරලා තියෙනවා. ඕය භාවනා හරියන්නේ නැහැ. ඉතින් මහසි සයඩෝ ස්වාමීන් වහන්සේ වෙන ස්වාමීන් වහන්සේනමක් ලව්වා. පිළිතුරු ලියුවා මොන තාලෙන්වත් බේරන්න බෑ. මහසි සයඩෝ සංචෛලයට භාවනා උපදේශ දෙනවා. මේ කියන එක නා කියනවා මම ওই මහසි කියන එක නා දැක්කනේ. එයාගෙන් මම ඇහුවනේ ධ්‍යාන හතරවත් ලැබලා තියෙනවද කියලා බිම් බලාගත්තනේ. යාට එහෙම හැකියාවක් නැහැ කියලා. මහසි සයඩෝ සංසේ ඒ සමාපatti සේරම වඩලා තියෙනවා.
මහසි ක්‍රමයක උගන්වනවා. හිතලා තියෙනවා මේ උඩ ආසනයක ඉඳගෙන මේ කතා කරන දොස්තරගේ දොස්තර වෙලා තියෙන්නේ. එයා එතකොට පැවිද්දෙක්. ඒගොල්ලෝ තමයි භාවනාව දාන්නේ. පිටින් ඕනේ නැහැ. ඉතින් දන්න කට්ටිය දන්නේ ওই ටික විතරයි. මනින්නේ ඒකෙන් තමයි. මම පැවිදෙන්න ඉස්සලා ගිහිව ඉන්න කාලේ මම එක දවසක් මම ගිහිල්ලා මම වැඩ කරන තැන එහා පැත්තේ ඉන්න හොඳ අභිධර්මයේ දන්න ගමේ පන්සලේ හාමුදුරු කෙනෙක් වාලුකාරාමේ මං ගිහලා ස්වාමීන් වහන්සේ මේ අපිට විද්‍යාව උගන්වනකොට මේ පිළිවෙලකට උගන්වන්නේ සමතේ නම් පිළිවෙලක් තියෙනවානේ. පළවෙනි උපචාර සමාධියේ 1 2 3 4 ඊට පස්සේ අරූප ධාන 4 5 7 8 කියලා මේ විපස්සනාවේ එහෙම ක්‍රමයක් නැද්ද කියලා ඇහුවා. ඒ සංස්කෘත මන් දන්නේ නැතිකම වෙන්නේ නැති එහෙම ක්‍රමයක් නැහැ. තියෙනවා වෙන්න ඇති මම කරලා නැහැ. මම දන්නේ ওই ටික තමයි ඒත් කරලා නෙවෙයි පොත. ඊට පස්සේ දවසක් මම ওই මාලිගාව පිටිපස්සේ BPS එක පැත්තේ ඇවිදිනකොට පොඩ්ඩක් දාලා තිබුණා පාරයිනේ මේ පොත්කුල් විහාරේ අද මේ ස්වාමීන් වහන්සේ නමක් වඩිනවා සත්‍ය විසුද්ධිය ගැන කතා කරනවා. එහෙම නැත්නම් මේ රත විනීත සූත්‍රයෙන් බණක් කියනවා කියලා. මම දැල්ලා නැහැ. කවදාකවත් ගිහිල්ලා නැහැ පන්සලට. මම ගිහිල්ලා වාඩි වෙලා හිටියා. එතකොට ඒත් ලංකාවේ පළවෙනි වතාවට පැවිදිච්ච මේ දොස්තර මහත්තයෙක් ඒ ශාන්ත ඇවිල්ලා වතාවත් අරගෙන නැගලා කිව්වා මම අද බණ කියන්න හිතාන හිටියේ රත විනීත සූත්‍රයෙන්. හැබැයි මම ඒක නෙවෙයි අද කියන්නේ. මම කියන්න හදන්නේ සම්ප්‍රදාන කුල භාවනාව. මට කොනක් අහුණා රත විනීත සූත්‍රෙ තියෙනවයි කියලා මෙහෙම එකක්. පස්සේ කියලා ආයේ වාලුකාරාමේ ශාන්ති කියනවා. ඊට පස්සේ කිව්වා ඒක නම් ඇති. මම දන්නේ නැහැ. අහන එක්කනාගෙන් මම කතා කරලා ඇහුවා මේ සමතේ වගේ විපස්සනාට ක්‍රමයක් තියෙනවා කියලා. නිල්ලම යන කාලෙත් මම එතන හිටියා පඬිස්සු භාගේ පාස් කරපු ස්වාමීන් ඒ ස්වාමීන් කතා කළේ ස්වාමීන් වහන්සේ මේ විපස්සනාවේ කියනවා මේ සතර සතිපට්ඨාන කියන අවුරුදු 7ක් කෙරුවොත් වැඩේ හරියටම හරි කියලා. අනිවාර්යයෙන්ම අවුරුදු 7යි. ඉතින් දැන් මං වගේ කෙනෙක් කෙරුවත් අවුරුදු 7ද ඔබ වහන්සේ වගේ මේ බණ භාවනා කරලා පොතපත දන්න අයටත් අවුරුදු 7ද එහෙනම් විපස්සනාට තියෙන මූලික සුදුසුකම් මොනවද කියලා. මූලික සුදුසුකම් නැතු කියන්න බෑනේ ඔක්කොටම අවුරුදු 7යි කියලා. අනේ මට තේරෙන්නේ නැහැ මහත්තයෝ මේ ප්‍රශ්නේ. නේ මෙහෙමයි කියලා පොතක් ඇදලා දුන්නා. විමුක්තිය පොත. ඒකේ ලියලා තියෙනවා ඥානানন্দ ස්වාමීන්සේ පෙරවදනක්. ඉතින් මම ඒක කියවලා බැලුවා. කියවලා බැලලා මම මේ විද්‍යා අධ්‍යාපනය කරපු කෙනෙක් මොනවක්වත් දන්නේ නැති කෙනෙක් නේ. බලනකොට ඒ ශාන්තිකේ තුන එකම මාර්ගයයි තියෙන්නේ සතර සතිපට්ඨානේ ඒකායනෝ අයම් බික්කවේ මග්ගෝ. පස්සේ ડોક્ટર පරාක්‍රම හම්බෙලා කිව්වා කොහොමද සර් මේක වෙන්නේ? මේක කෙරුවොත් අනිවාර්යයෙන්ම අවුරුදු 7න් හරියනවා. මං වගේ මේ සීල් කඩාගත්ත කෙනෙක් එහෙම නැත්නම් මේ ඔය සම්ප්‍රදාන කොට ගියේ නැති කෙනෙක් කොහොමද කරන්නේ කියලා. ඊට පස්සේ කොයි කට්ටිය ජීවත් වෙනවා මේ කාලේ ඥානানন্দ කියන ආමඳුරෝ මම ඉල්ලීමකුත් කරලා තියෙනවා මට යන්නත් ඕනලා තියෙනවා ඔය මුල්ලෙච්චි ඥානාරාම ස්වාමීන්සෙත් ඉන්නවා ඉතින් මට හිතුණා මාතර සිරි ඥානාරාම කිව්වම මාතර යන්න ඕනේ කියලා. එහෙනම් අපවත් වෙච්ච ආමඳුර කෙනෙක් කියලා. හැබැයි මට පිපාසාව තිබුණා. හොයන යනකොට මම නිල්ලමෙදිත් භාවනා කරලා තිබුණා ඒව ඇත්තට පිළිවෙලකට උනේ නැහැ. හැබැයි සතියට හුඟක් උදව් වෙලා තියෙනවා. ඉතින් එහෙම කරගෙන යනකොට තේරුණා මේ ආනාපාන සතිය වඩන්න ඒක තමයි හරි මාර්ගය කියලා කාට හරි තේරෙන්නත් ගොඩාක් කර්ම ගෙවිලා තියෙනවා. එතකන් ඔය වටේ ඇවිද පොට්ට අලියෙක් කැලේ ඇවිදින්න වගේ අර ගහට යනවා හැප්පෙනවා මේ ගහට යනවා හැප්පෙනවා මේ ගහට යනවා හැප්පෙනවා කර්මස්ථාන 60-60මාරක් කරලා තියෙනවා කොයි එකද හොඳ කියන්නවත් දන්නේ නැහැ. ඒ වගේ ප්‍රශ්නයක් අහපම උත්තර දෙන්න කාටවත් බෑ කියන ඕක කෙරුවා නම් මේක කරන්න. මේක කෙරුවා නම් මේක කරන්න. ඉස්ලාම දාසේ කේසා කරන්න. ඊට පස්සේ සුමාන්ට පස්සේ ලෝමා කරන්න. ඊට පස්සේ තව සුමාන්ට පස්සේ දන්තා නත් අනම්මනම් කර ඉන්න. හැබැයි කොයි එකද වදින්නේ කියලා කොයිද ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් කියලා කොයි එකද අස්පනා පිට දැනෙන්නේ කියන එක අදාළ නැහැ. අතන ගොඩක් භාවනා ක්‍රම කරලා තියෙනවා ගොඩක් පිං සිද්ධ වෙනවා කියලා. ඒක ඇත්ත. මොකද ඒ වෙලාවේ පව් සිද්ධ වෙන්නේ නැහැ නේ. ඒක කතාවෙන් ඇත්ත. නමුත් මේ කොයි පැත්තටද ඕජාව තියෙන කොයි පැත්තටද යන්න ඕනේ කියලා ගහක මුලක් යන්නේ ඕජාව තියෙන දිහාටනේ තෙතමනේ තියෙන දිහාටනේ එහෙම නැතුව හැමතැනට මුල් යන්නේ නැහනේ. ඉතින් අපේ තිබුණ භාවනා ක්‍රමයේ අර ඒ වගේ නිකන් අන්ධ પરම්පරාවකින් යන භාවනාවක්. මම ටික විවේචනාත්මක වෙන්නේ නැති කියන කතාව මේ සංඝයා වහන්සේලා නිසායි මම මේව කතා කරන්නේ.
ඉතින් එහෙම කරන වෙලාවේදී ලොකු ස්වාමීන් වහන්සේගේ පොතේ තිබුණේ ආනාපාන සති භාවනාව. ඉතින් මම නිල්ලඹට ගිහිල්ලා අර කාමරයක් මට හම්බුණා. සත්‍යවිසුද්ධි පොතත් හම්බුණා. රහතන් වහන්සේ කියන එහෙම් පිටකද ඥානශීල ස්වාමීන්ගේ පොතත් හම්බුණා. ඉතින් කියවනවා ඇවිල්ලා භාවනා කරනවා. පොත කියවන්නේ ඒ කියවපු පිටුව අත් දකින්නකන් ඉන්නවා. ආයෙසරයක් යනවා. ආයෙසරයක් ගිහලා පොත කියවනවා. කියව ඉන්නකොට මට දැන් පේනවා මේ ඥානාරාම ස්වාමීන් ඉස්සරහා ඉන්නවා වගේ. මොකද ඒක හරිය ලස්සනට බෙහෙත් තුණ්ඩු ටික විතරක් නෙවෙයි. මෙන්න මේ විදියට පතාට එකට හිඳලා මෙන්න මේ ප්‍රතිවාප දාලා බිව්වොත් මෙන්න මේ ප්‍රතිඵල ලැබෙන්න ඕනේ. ඉතින් මට තේරුණා විපස්සනායේ බව ක්‍රමයක් තියෙනවා කියන්නේ. ඒ තමයි සත්‍යවිසුද්ධි සහ විදර්ශනා ඥාන කියන්නේ. ඉතින් ඒකට යුක්ත කරන්න බුදුරජාණන් වහන්සේ මේ ආනාපාන සති සූත්‍රෙත් ඇත්තටම න්‍යාය ක්‍රමයක් පෙන්නනවා. රතවිනීත සූත්‍රෙත් පෙන්නනවා. සතිපට්ඨාන සූත්‍රෙත් පෙන්නනවා. ඒ වගේ සූත්‍ර රාශියක ලස්සනට ඇටසැකිල්ල ඇඳලා පෙන්නනවා කොඳු ඇටපැල. නමුත් ලංකාව වගේ රටක මේකට අවශ්‍ය කරන සියලුම කුසලතා තියෙනවා. සියලුම දැනීම තියෙනවා. කිසිම තැනක ඒ වගේ අර දිගට අරගෙන යෑමක් නැහැ. ඒ හේතුව ගුරුවරු දන්නේ නැහැ කියන එක. කර්මස්ථානාචාර්යවරු දන්නේ නැහැ. ඉතින් කොයි තැන භාවනා කරනවා කිව්වොත් කවුරුත් යනවනේ. ඔය මේ ලී මඩුවට ගියාම පිටලැල්ලක් අරගෙන ඇවිල්ලා ඕකේ ලියනවා ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථාන කියලා ගහන. ගහලා කොළඹින් කවුරු හරි ගෙනලා උපදෙස් දෙනවා. ආම්දුරුගේ ඉල්ල බීඩියක් බීලා බුදිය ගන්න. කාමරය ඇතුළට වෙලා. විපස්සනා කියනත් එන්නේ නැනේ කට්ටිය. ඔය ටික තමයි මම අපි කරන කාලේ දෙපේන්න තිබුණේ. දැන් නෑ ඉව කරන්න බෑ. ඇයි? දැන් ගිහියෝ භාවනාව දන්නවා. දැන් ඒ සෙල්ලම් ආම්දුරුන්ට කරන්න බෑ. ගිහියෝ භාවනාව දන්නවා. ගිහියෝ දන්නවා මෙච්චර දරුවන් වදාගෙන දරුවන් හදාගෙන උයාගෙන කාගෙන බීගෙන දර වතුර ටික හොයාගෙන වැඩ කරන ගිහියෝ තේරෙනවා මේක ඔය කියන තරම් රටාවක් නෑ මේ සාසනය පුංචි කරන්න නෙමෙයි මම මේ කතා කරන්නේ. මේ වටවලල්ලේ යන්නේ නැතුව යනවනම් ඉතින් බුදුහාමුදුරුවෝ අහන වටවලල්ලේ යන්නේ නැතුව යනවනම් මොකද්ද ක්‍රමේ? ක්‍රමේ මහණෙනි ආනාපාන සතිය. කෙසේ වඩල්ලා ආනාපාන සතිය මෙහෙම කරන්නේ? අරඤ්‍යගතෝවා රුක්කමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා නිශීදති පල්ලංකා ආභුජිත්වා උජුං කායං පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා සෝ සතෝ අස්ස සති සතෝ පස්ස සති. ඉතින් අපි මේ වෙනකොට මේ දවස් දෙක තුන ඇතුළත අපි ඒක යම් ප්‍රමාණයකට කරලා තියෙනවානේ. යම් ප්‍රමාණයකට කරලා තියෙනවානේ. ඉතින් මේ සතිපට්ඨාන සූත්‍රයේ පටන් අරගන්නේ ආනාපාන සතියෙන්නේ. නමුත් සංස්කෘත සතිපට්ඨානේ ගත්තොත් මජ්ක්‍ධිම ආගම පොතත් දීඝාගම පොතත් එව්වයිදි පටන් ගන්න සතිපට්ඨානේ නෙවෙයි. ඒකේ පටන් අරගන්නේ ගොරෝසු අරමුණු වලින්. એટલે සියුම් වෙන තැන තමයි ආනාපානෙ පෙන්නන්නේ. ඔක්කොම එකයි. කායනුපස්සනාවට ක්‍රම 14ක් තියෙනවා සතිපට්ඨාන සූත්‍රය. අපි ඒක පටන් ගන්නේ ආනාපාන සතියෙන් ඉවර වෙනකොට තමයි ඔය සම්බොජ්ජංග මේ සම්පජඤ්ඤ ඒ පොඩි පොඩි දේවල් එන්න පටන් අරගන්න. ඉතින් පොඩි ඉදිරිපත් කිරීමේ වෙනසක් තිබුණට අන්තර්ගත වෙන එකයි. ඉතින් අපිට ආනාපාන ගැන අපි වැස්සොත් එහෙම දැන් මේ වෙනකොට විනාඩි 45ක් ගත වෙලා තියෙනවා අපේ ධර්මදේශනාවේ. ආනාපාන සති භාවනා කිරීමට වාඩි වෙච්ච යෝගාවචරයක් ගත්තොත් නැත්නම් යෝගිනියක් ගත්තොත් ඒ කෙනාට තේරෙනවා නම් මම මේ අරඤ්‍යගත වුණා, රුක්කමූලගත වුණා, ශූන්‍යාකාරගත වුණායි කියන එකෙන් අදහස් කරන්නේ ග්‍රාම සංඥාවෙන් මං ඉවත් වුණා කියන එක. යම් වෙලාවක අරඤ්‍යගත වුණා, අරඤ්‍යගත වීම හොඳයි, අරඤ්‍යගත වීම ප්‍රසන්නයි කියනවනම් එයා පැහැදිලිවම දැනගන්න ඕනේ මේක මොකද්ද ළඟා වෙන්නේ. මොකද්ද අපිට හම්බ වෙන්නේ? හම්බ වෙන්නේ ග්‍රාම සංඥාවෙන් අයින් වෙනවා. මොකද්ද ග්‍රාම සංඥාව කියන්නේ? ග්‍රාම සංඥාව කියලා කියන්නේ හරක බාන රත්තරම් මිනිමුතු ගෑනුන්ගේ විනියන්ගේ ඔය උපන්දින සාද මලගෙවල් මරණ ගෙවල් ඒව නැහැ. එහෙමනම් අරණ්‍ය වාසයට සතුටු වෙන්න ඕනේ. අරණ්‍යයට ඇවිල්ලා ওই මලගෙවල් මරණ ගෙවල් කල්පනා කර කර ඉන්නවනම් එයා අර කය මෙතන ජීවුණට හිතෙක් ඉදර. එතකොට කීයක් හරි හම්බ කරගන්න හැටි තමයි බලන්නේ. දැන් මේ අරණ්‍ය ප්‍රතිපදාව අපිට ඉව නැහැ. එහෙම හදන්න. කටන්න පුළුවන්.
එහෙම ගිහිල්ලා අරණ්‍යයේ ඉඳලා දැන් අපි ඉන්නේ අරණ්‍යයක අපි පොලිමේ ගිහිල්ලා පින්න පාති කරගෙන දින පැදුරක බුදියාගෙන කටයුතු කරනවා ගිහියොත් එකයි පැවිද්දොත් එකයි. අපි බහිනවා ඒ தත්වයකට. බැහැලා එයාට කල්පනා වෙනවා මෙච්චර ලෝකයක් මෙච්චර ගමක් මෙච්චර ජන මුතියක් එක හිටපු මම කොච්චරක් දුක් විඳද උකට කොච්චරක් අසහන තිබුණද මට කොච්චරක් ආතතිය තිබුණද මට කොච්චරක් වගකීම් තිබුණද අනේ මට මේ බුදු ආමරණ පිංසිද්ද වෙන්න අරණ්‍යගත වීමට රුක්ක මූලගත වීමට ශූන්‍යාකාරගත වීමට පිංසිද්ද වෙන්න මට දැන් මේකේ හිත බල අලවන්න පුළුවන්. ඒක මේ ගීගේ අතහැරීමට වැඩිය වෙනස් කතාවක් මම මේ කියන්නේ. මේකට අන්වේ ඥාන අවශ්‍යයි. මේකට සම්මා දිට්ඨිය අවශ්‍යයි. මේ අරණ්‍ය ප්‍රතිපදාවක් තිබුණ නිසානේ අපිට මෙහෙම කරගන්න පුළුවන් උනේ. ඒ නිසා අරණ්‍ය කියලා කියන්නේ එච්චරම gedaraක දොරක තියෙන පහසුකම් තියෙන තැනක් නෙවෙයි. අපිට කෑම දෙන එකක්. අපිට ඉඳුන් හිටුන් දෙන එකක්. බෙහෙත් පිළිකර දෙන එකක්. ඒකට කැමැති වෙලා ඉන්න එකනේ අපි පැවිද්ද කියලා කියන්නේ. ඒකටනේ අපි තපස කියලා කියන්නේ. ඒකටනේ අපි ගිහිගිය ඇතහැරියයි කියලා කියන්නේ. ඒක නිවේදනය කරන්නේ sannivedane වෙන්නේ අපි අරණ්‍ය වාසී කියන එකයි. රුක්ක මූල වාසී කියන එකෙන් ශූන්‍යාකාර කියන එකෙන්. ඒකෙන් අදහස් කරන්නේ සුන්දර සතුටක් තියෙනවා අරණ්‍ය වාසී. සුන්දර සතුටක් තියෙනවා රුක්ක මූලේ. එහෙම සතුටක් තියෙනවා ශූන්‍යාකාරී. ඉතින් ඒකට චෝදනා කරගෙන මට අරක නෑ මේක නෑ කියා කනපින්දම් ගහන කට්ටියට අරණ්‍ය වාසී වුණත් අරණ්‍ය එහෙම එකක් නෑ. ඒක බුදුරජාණන් වහන්සේ දාරුකම්මික සූත්‍රයේදී සඳහන් කරනවා. ඒ දාරුකම්මික කියලා කියන්නේ ගස් කපල ජීවත් වෙන ධර්මදලාරි කෙනෙක්නේ. හම්බ වෙච්ච වෙලාවක අහනවා ධර්මදලාරිගෙන් උපාසක මහත්තයා මේ ඔයගොල්ලොත් කෙවල් දොරවල කුල ගෙවල් වල දාන ආදී කටයුතු කරනවාද කියලා. එහෙමයි ස්වාමීන් වහන්සේ අපිත් දන් දෙනවා. හැබැයි අරණ්‍ය වාසී අයට විතරයි දෙන්නේ. පිණ්ඩපාතික ස්වාමීන් වහන්සේලාට විතරයි දෙන්නේ. පාංශකූලික ස්වාමීන් වහන්සේලාට විතරයි දෙන්නේ. රහතන් වහන්සේලාට විතරයි දෙන්නේ. රහත් මාර්ගයට පිළිපන් අයට විතරයි කියලා. බුදුන් කියනවා මේ ගිහි ගෙවල් වල ඉන්න දමුදරුවන් එක්ක එක යානේ බුදියා ගන්න මේ කංකට්ලු තියෙන මිනිස්සු කොහොමද දන්නේ අරණ්‍ය වාසී භික්ෂුව කියන්නේ කවුද කියලා? කොහොමද දන්නේ රුක්ක මූල මේ පිණ්ඩපාතික භික්ෂුව? කොහොමද දන්නේ පාංශකූලික භික්ෂුව? අරණ්‍ය වාසී වුණත් එපා කරපු හාමුදුරු ඉන්න පුළුවන් කියලා ලයිස්තුවක් කියනවා බුදුරජාණන්. ඒගොල්ලෝ මහා මානනල සයිස උද්දත මුඛරි විකින්න වාචා චපල සති සම්පජඤ්ඤේ නැති සමාහිත කිසිම නැති ඕනෙම අරණ්‍යක පිස්සු වෙච්ච හාමුදුර කෙනෙක් ඉන්නවනේ. අනිවාර්යෙම ඉන්න ඕනේ. වැඩිම කච ගග ඉන්න එකම තමයි වැඩි. මංසන් මංකීස් දෙකම ඉන්නවනේ අරන්නේ. රිලවුත් තියෙනවා හාමුදුරුත් තියෙනවා. එක හාමුදුර කෙනෙක්වත් වයර් මාරු වෙච්ච කෙනෙක් ඉන්නවා. අරණ්‍යගත උන එක මොකක්ද හම්බෙන්නේ? ඊට වැඩිය ග්‍රාම වාසී හාමුදුරන්ගේ එහෙම එකක් නැහැ. බොහොම සාන්ත ගතිගුණ තියෙන්න පුළුවන්. වචන හොඳයි. මානනල ඇත්තෙත් නැහැ. උද්දතත් නැහැ. චපලත් නැහැ. උඹ කොහොමද අඳුරන්නේ අරණ්‍යගත උනයි කියලා? පින්ඩපාතික උනයි කියලා එහෙම නියතමානී නැතිව මහා මාන්නක්කාර වෙන කට්ටිය ඉන්න පුළුවන්. පාංශකූලික උනයි කියලා. කොහොමද ඔබ දන්නේ රහත් උනයි කියලා? කොහොමද ඔබ දන්නේ රහත් මාර්ගයට පිළිපන්නයි කියලා? අරක සම්පූර්ණ නිෂේධනය කරලා කියන ඔබ ප්‍රහතන් වහන්සේලා කියලා හිතාගෙන අරණ්‍ය වාසී භික්ෂුන්වන්ට දෙනකොට අනිකුත් සංඝයා පිළිබඳ ඔබට නිකම්ම ද්වේෂය හිතක් පහළ වෙනවා. අර දාන කුසලයේ සුන්දරත්වය නැති වෙනවා. යම් මේකෙන් ගමේ පන්සලේ ආම්රුට දානයක් දුන්නත් අනේ මුන්දලාට දීලා වැඩක් නැහැ. මේ ආම්දු හරි ෂවුත. ආරි නෑ. උඹ හිත පදුට්ටයි. එහෙම බුලන්න උඹලට බෑ. එහෙම තියා මං කියනවා අරණ්‍ය වාසී භාවනා කරන සංඝයාටවත් බෑ. එහෙම තව කෙනෙක්ගේ ගුණ අගුණ කියන්න. ඒ තොගේට කියන්න බෑ. එක්කෙනෙකුට දෙනෙකුට නම් ඔය හිතනකල් ආශ්‍රය කරලා යම්මට්ටමකට ගන්න පුළුවන් වෙයි. ඉතින් ඒ නිසා අපි දැනගන්න ඕනේ මම දන්නේ නැත්නම් අරණ්‍ය වාසයට වීමේ මට ඇතිවෙච්ච ගුණේ මං කොහොමද තව කෙනෙක් බලන්නේ? මොකද්ද ගුණේ? ග්‍රාම සංඥාව නෑ. දැන් මේක ලොකු දෙයක් නේ. කෙලෙස් වලින් 95%ක්ම කැපෙනවනේ. එතින්ද ගියාට පස්සේ භික්ෂුවට තේරෙනවනේ දැන් අරණ්‍යෙත් ගොඩක් වැඩ කටයුතු තියෙනවා. හැම එකම කරන්න ගියොත් එහෙනම් මට භාවනා කරන්න හම්බෙන්නේ නැහැ. අරඤ්‍ය සංඥාවෙන් ඉඳලා මම කාය සංඥාවට එන්න ඕනේ කියලා. කායට ගත්තයි කියලා. කායගත සතියට. එතකොට මට තියෙන්නේ වාඩි වුණාට පස්සේ
නැත්තම් සක්මන ගන්න පුළුවන්. කයට දැනෙන දරත පරිලහ ටිකනේ. ඉඳගෙන ඉන්න බෑ කකුල් රිදෙනවා. නිදිමත වෙනවා. හිත හිටින්නේ නැහැ. ගත්තත් හුස්ම වැටෙන්නේ නැහැ. ඉතින් එතකොට ඒ කරදර ටිකෙන් මොකද්ද කියන්නේ අපිට ග්‍රාම සංඥාවක් නැහැ, අපේ අරඤ්‍ය සංඥාවක් නැහැ. මේ භාවනාව පිහිටුවා ගන්න බැරි කරදර ටික වැටෙනවා. ඒක බුදුරජාණන් සඳහන් කරන්නේ දරත සහ පරිලාහ කියලා. ඒක දැවිලි තැවිලි. අන්නේ දැවිලි තැවිලි පිළිබඳව සුබ සංඥාවෙන් පසන්න මනසකින් එව නැත්තම් මනෝපොබ්බංගමා ධම්මා මනෝසෙට්ට මනෝමය මනසාචේ පසන්නේන භාසිතේ ආකරෝතිවා තතෝනං සුඛමං වේති. නත් මනසාචේ පදුට්ටේන උනානම් කැල් කරත්තේ ගොනා පිටිපස්සේ යන කරත්තරෝදේ වගේ අපේ පිටිපස්සේ එන්නෙම දුක් කරදර තමයි. ඉතින් මේ හිතට පැමිණෙන, කයට පැමිණෙන, කායනුපස්සනාවෙන් පැමිණෙන මේ කරදර ටික සුන්දර භාෂාවෙන් ලියන්න නම් භාවනා කියන වචනේ පාවිච්චි කරන්න එපා. භාවනා කරන කට්ටිය හිතන්නේම ඉඳගත්ත ගමන් අර සිද්ධාර්ථ කුමාරයා දවස් 7න් භාවනා කරලා දඹගස්තුරට පාවි හිටියේ. ඒ වගේ තමයි බලාපොරොත්තු වෙන්නේ. බලාපොරොත්තු වෙන්නේ දිබ්බ චක්කු පහළ වෙයි කියලා. දිබ්බ සෝත ඥාන පහළ වෙයි. එහෙම නැත්නම් ඒ මොනවාද සත්ත්ව විසුද්ධි පහළ වෙයි කියලා. ඒ මොකක් වුණත් පහළ වෙන්නේ නොවීම නිසා ඇති වෙච්ච පදුට්ට මනස භාවනා කරන හැම කෙනාටම තියෙනවා. ඉතින් ඒවල සූදානම් ශරීරයක් නැහැ. සම්මාදිට්ඨියක් නැහැ. පදුට්ට මනස තියෙන. ඉතින් කමඨහන් වාර්තා කියනකොට හොඳට තේරෙනවනේ. සක්මන් කරනකොට මට කකුලේ ගල් ඇනෙනවා. සීතල වෙනවා, උණුසුම් වෙනවා. ඒකක්වත් දරන්න බැරි දේවල් නෙවෙයිනේ. ආනාපානය කරනකොට නන්නත්තර වෙනවා, එහෙ දුවනවා හිත, මෙහෙ දුවනවා හිත. නමුත් අපි දන්නවනේ මේක ගන්න ඕනේ ආනාපානට කියලා. සක්මණේදී නන්නත්තර වල දන්න ගන්න ඕනේ මේකට කියලා. ඒ කියන්නේ අපි ගන්න ඕනේ තැන ග්‍රාම සංඥාව නැහැ. අරඤ්‍ය සංඥාව නැහැ. කාය සංඥාව තියෙනවා. එචා කයින් හරි කවුරු හරි ඇහුවා නම් කාට හරි කියන්න ඕන නම් සතිය කියන්නේ මොකද්ද කියලා මේ සක්මණේදී හිත පිට ගියාම නැවත කොහොමද වමර දකුණට හිත ගන්නෙ කොහොමද කියන එක කියන්න පුළුවන් නම් ඒක වාර්තා කරන්න පුළුවන් නම් මම කියනවා අනිවාර්යෙම සෝවාන් මාර්ගස්ත පුද්ගලෙක් කියලා. හිත පිට ගිය කෙනා නැවත ගන්න ඕනේ තැනක් දන්නවා, අරගෙනක් තියෙනවා. ඒ නතර වෙන්නේ ඒක වාර්තාවටත් දානවා. ඊට පස්සේ ඉඳගෙන භාවනා කරන වෙලාවක අපි ආනපන සතිය කියනකො හිත පිට යනවා. ඉස්සෙල්ලා කවුරු හරි උදව් කරලා තියෙනවා. දැන් කිසි කෙනෙක් උදව් නැතුව පිට ගියේ හිත ඇවිල්ලා ආයේ ආනපන තියන්න පුළුවන් නම් කොහොමද ඒක උනේ කියලා කියන්න පුළුවන් නම් ඒක විතරක් උගන්නන්න. වෙන මොකක්වත් ඉගෙන ගත්තේ නැති වුණාට කමන්නේ. අනිත් ඔක්කොම ලැබෙනවා. මොකද ආනපනේ වඩනවා නම් සතර සතිපට්ඨානෙ වැඩනවා. ආනපනේ වැඩනවා නම් සත බොජ්ජංග වැඩනවා. ආනපනේ වැඩනවා නම් ආයෂ්ඨංග මාර්ග වැඩනවා. චෛතව විමුක්තිය ලැබෙනවා. අපිට කරේ දාගෙන යන්න උපාදි ලෝහුවක් නැති වෙන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් කායවත් හම්බෙච්ච නම්බුවරාන නැති වෙන්න ඉඩ තියෙනවා. ඒකද අපිට ඕන කරලා තියෙන නැත්නම් භාවනාවෙන් ලැබෙන මේ චේතෝ විමුක්තියද ප්‍රඥා විමුක්තියද කියලා බැලුවොත් මේක ඍජු මාර්ගය. ඒ නිසා ආනපාන සතිය වඩනකොට පාඩි වෙලා එතනින් ගියාම ඇවිදිනකොට සක්වන පරියන්කේ දාහනේ වළඳන වෙලාවේ දත් මදින වෙලාවේ පෙන් පහසු කරන වෙලාවක මොන දේ කෙරුවත් හිත පිට යනවා. ඒක සරුවචනාංශරත් වෙලා තියෙන. ඒක මාර සංවිත්‍ය පෙන්ලා දීලා තියෙනවා. ඒ විලාය දැන් ගන්න ඕනේ තැන මොකද්ද කියලා දන්නේ නැත්නම් කාටවත් උපදෙස් දෙන්න යන්න එපා. ඉතල Taman දැනගන්න ජීවිතේ ඕනම ඉරියව්වක ඕනම දෙයක් කරද්දී හිත පිට යන්න පුළුවන්. ආපහු ගන්නෙ කොහොමද? මුකීටද ගන්නෙ? ගත්ත බව දන්නේ කොහොමද? මොකෙන්ද ඒක ප්‍රත්‍යක්ෂණය කරන්නේ? ආනේ ඒ ටික කියන්න පුළුවන් නම් මේ අපි කරන වැඩමුළුව සාර්ථකයි. අපි ඒක දැකලා තියෙන අවුරුදු 4 ළමයිගේ. අපි ඒක දැකලා තියෙන 4 පන්තියේ ළමයිගේ. අපි ඒක දැකලා තියෙන අවුරුදු 13ට අඩු තවත් දවස් 3-4කින් මැරෙන්න ඉන්න පිළිකා රෝගීනිගේ පොඩි දරුවන්ගේ. අපි ඒක දැකලා තියෙනවා හිර කඳවුරු වල මරණ දඬුවම් වෙච්ච හිරකාරයෝ තුල. අපි ඒක දැකලා තියෙනවා කුඩු ගහලා පුනරුත්ථාපනය වෙන පුනරුත්ථාපන කඳවුරු ඉන්න අයගේ. ආපහු හිත ගන්න ඇති. මුන්ට හොඳට තේරෙනවා. මොකද ඒගොල්ලෝ හිතන්නේ නැහනේ මේ වගේ තැනකදී සතිය හම්බ වෙයි, භාවනා හම්බ වෙයි, අපිට ගුරුවරයෙක් හම්බ වෙයි කියලා නෑ.
ඉන්නේ මහා පාපතර හිතවිලි වලනේ. අනේ ඒ මනුස්සයාට දැනගන්න පුළුවන් නම් කොච්චර පාපතර හිතවිලි තිබ්බත් මට මේ නැවත අරමුණට එන්න පුළුවන් හැකියාව නැති කරන්න මොනම මාරේකටවත් මොනම කෙලෙසකටවත් බෑ. ආන්නේක මතු කරලා දෙනකොට උන් අඬනවා. අනේ ස්වාමීන් වහන්සේ මම මේ තාත්තා මරලා ආවේ. උසාවියේදී මාව වැඩිකාරය වුණා. දැන් මේ ඉන්නේ මරණ ලයිස්තුවේ. දැන් ඔබ වහන්සේ කියනවා මට සක්මන් කරන්න කියලා. ඉඳගෙන ඇස් දෙක වහගෙන නම් ඉන්න බෑ ස්වාමීන් වහන්සේ. යකා වැහෙනවා මේ එල්ලුම් ගහ පේනවා තාත්තා මරපු හැටි පේනවා යන තැන දන්නවා. සක්මන් කරන්න පුළුවන්. හිටගෙන ඉන්න බව දැනගන්න පුළුවන්. මං ගියා ස්වාමීන් වහන්සේ. මට හිටගෙන ඉන්න එක තේරුණා. මම ඊට පස්සේ වම් කකුල දකුණු කකුල තිබ්බා. එතකොට මට තේරුණා දැන් මම හිටගෙන නෙවෙයි. ඉඳගෙනත් නෙවෙයි. මං කකුල මාරු කරනවා. ඊට පස්සේ වම් කකුල තිබ්බා. ඉතින් තේරුණානේ මට. මට පියවර 4කට වැඩි යන්න බැරි වුණා සංස ඇඬුම් ගියා. මට ඔබ වහන්සේට මේක කියන්න ඕනේ වුණා. අපිට ඇස් දෙක වහගෙන භාවනා කරන්න බෑ. පිරකාරෙන්ට කරන්න බෑ. මොකද කලාතුරකින් කෙනෙකුට පුළුවන් අර ඇස් දෙක වහගත්ත ගමන් ඔළුව බය වෙනවනේ. නමුත් මේක කියලා දෙන්නයි කියලා. ඉතින් මේ මනුස්සයාට මේ පුදුම ඕනකමක් තියෙනවා මේක කියන්න. ඉතින් ඒ මනුස්සයාට එහෙම පුළුවන් නම් මේ අංගපසංග තියෙන වැරද්දක් කරලා නැති භික්ෂුවකට බැරි වෙන්න බෑනේ. ඒක හොඳට කල්පනා කරලා බලන්න. මේ බැරිවීම තමයි භාවනාව කියන්නේ. හරියන එකට තමයි සමති කියලා කියන්නේ. ඔය සමාධියයි, ඔය චිත්ත විවේකයයි, විස්රාමයයි ඔක්කොම හොඳයි. ඒකේ අතිරේක ලාභ. නමුත් මේ හිත පිට කියලා ආපහු ගන්න. ඉතින් මේක අපිට කොයි වෙලාවක හරි මේ ජීවිතේදීම ප්‍රත්‍යක්ෂණය කළා කාටද කියන්න පුළුවන් තරමේ වාර්තාවක් ලියන්න පුළුවන් තරමේ ගියා නම් අපේ සීල පිළිබඳ සැක හිතන්න එපා. සීල අනුගහිතේ වෙලා තියෙනවා. සාකච්ඡා අනුගහිතේ වෙලා තියෙනවා. ඒ වගේම සුත අනුගහිතේ වෙලා තියෙනවා. අපි ආපු බණ තේරලා තියෙනවා අපිට. දැන් සමත අනුගහිතේ විපස්සනා අනුගහිතේ තමයි අපි මේ බාඩ වෙලා සක්මන් කරලා කරන්නේ. ඉතින් මේ තියෙන ටික හරි හැටියට ලියමනෙන් තමයි ආනාපාන සතිය හරියට පෙතට දාගන්නේ. ඔක්කොටම ඇති වෙන්න අත්දැකීම් තියෙනවා. ඒක පිළිබඳව මට කිසිම සැකයක් නැහැ. නමුත් මේ නන්නත්තර වෙන්න දෙන්නේ නැතුව මේ පෙත දිගේ හරියට කෝච්චි පාර දිගේ කෝච්චි එන්ජින් එක යනවනම් පෙට්ටි ටික යනවනම් යනවනේ පීලිපැන්නොත් ගමනක් නැහැනේ. ඊට පස්සේ ඉක්මනට කරන්න ඕනේ ආයෙ කෝච්චි පීලිය උඩ තියාගන්න එකයි. ඒක කරන්න පුළුවන්. මම මේ වත්නා බුද්ධ ශාසනය සහැල්ලු කරන්න හදනව නෙවෙයි. එහෙම කරනවා නම් මේ කොහොම භාවිතා කෙරුවොත් දානපයනේ කොහොම බහුලීගත කෙරුවොත් දානපයනේ මහානිසංස වෙන්නේ මහත්ඵල වෙන්නේ කියන එක මේ අපි අත්දකින්නේ. පොතේ තියෙන එක නෙමෙයි. පොතේ කියලා තියෙනවා. අපි එකකින් ආදර්ශයක් කරන් තියෙනවා සුතානුග්‍රහිතේ. මේ කරනකොට ඒ අත්දැකීම කමඨහං සුද්ධ කිරීමේ වார்த்தාවට සාකච්ඡාට ඉදිරිපත් කරන්න පුළුවන් ලංකාවක් හැදෙනවා නම් ඒක බන්ධන පැහැදිලිවම අධ්‍යාපනයෙන් කෙරෙන්නේ නැහැ. මොකද මේ පද්ධතියෙන් මම දන්නවා. විශේෂයෙන් මේ සතිපාසල පටන් ගන්නතර පස්සේ. හැබැයි කිසි බාධාවක් නැහැ. අපි මේ පුංචි මට්ටමින් 5 දිනක් කරගෙන 10 දිනක් කරගෙන 15 දිනක් කරගෙන 20ක් කරන 30ක් කරන කරනකොට අපිට පේනවා ඒකට ඇවිල්ලා එන එකත් ලොකු දෙයක්. දවස් දෙක තුන කරනකොට අනිවාර්යයෙන් මේ ඇත්තෝ මේකට අනුගත වෙනවා. ඒව අනුගත වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව સમાપ્ત කරනවා. ශිරු දිනාට ඒ මහත්ඵල මහානිසංස වෙන ක්‍රමයට ආනාපාන සතිය වඩා ගන්න ආනාපාන සති සූත්‍රයට අනුව වැඩ කරන්න ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව સમાપ્ત කරනවා දවසේ ධර්ම දේශනාව